මිහින් බබා කොටක් ගාලා එන්නකෝ ඔයාට මම වැඩක් පෙන්නන්න. එහා පැත්තෙන් එහා පැත්තෙන් එහා පැත්තෙන්. ඔයාට පේනවද දැන් මේකේ ඒක අල්ලන්න එපා. හරිද? ඔයාට පේනවද මේකේ දැන් මේ ලොකු අම්මා ලොකු එක්කෙනා මේ පැටවුන්ගේ අම්මා කවුද මේ ඇතුලේ ඉන්නේ දැන්? නෑ මේ ලොකු එක්කෙනාගේ නම මොකද්ද? පැටවුන්ගේ නම මොකද්ද? පිපුරෙක්ද මේ? නෑ කවුද මේ? පොළඟා. එතකොට මේ පොළොන් අම්මා කෙනෙක් නේ ඉන්නේ. එතකොට මෙයා පොළඟි බලන්න. දැන් මේ අම්මා එයාට ගොඩක් රිදෙනවා. ඔයාට තුවාලයක් වුණාට වඩා ගොඩාක් රිදෙනවා. මෙයා කට ඇරගෙන ඉන්නේ දැක්කද අර කටේ? මේ පැටවුත් කට අරිනවා. ඔයාට පේනවද? ඔයාට පේනවද? එතකොට බලන්න මේ අම්මගේ ඔන්න දැන් මේ පැටියෙක් තව චුට්ටකින් එළියට දානවා ආයි. හොඳේ. හරිද? පැටියෙක් තව චුට්ටකින් එළියට දානවා. මේ කැමරාවෙන් බලන්න ඒක. හරිද? ඔකේ ෆෝන් එකේ වදින්න එපා. හරිද? එතකොට ඔයාගේ අම්මත් ඒ වගේ තමයි. හරිද? ඔයාගේ අම්මත් ලොකු ඒ කියන්නේ යාට ගොඩාක් රිදෙනවා. හරිද? තාත්තේ හෙල්ලුණොත් පේන්නේ නැතු යනවනේ ෆෝන් එක. හරිද? එතකොට ගොඩාක් ලොකු වේදනාවක් විඳලා තමයි මේ පැටවු ටික එයා බිහි කරන්නේ. ඒ වගේ තමයි ඔයා අම්මට කරදර කරනව නේද සමහරක් වෙලාවට. එහෙම කරදර කරන්න හොඳ නැහැ. දැන් මෙයාට මේ කන්න දැම්මනේ අපි. කෑම. එයා කෑම කන්න නැතුව ගොඩාක් කල් හිටියා. මේ බිත්තරයක් දාලා තින්නේ අම්මට කන්න දාපු එකනේ අපි මේ දැන් සතියකට විතර කලින් දාපු බිත්තරයන්නේ තියෙන්නේ. එතකොට එයා ඒ කෑමවත් කන්නේ නැතුව ඉඳලා තමයි ඒ කියන්නේ ඒ සත්තුන්ට බඩේ හැදෙන්න ඉඩ එපේ. කෑම වගේ බඩ පිරෙනවනේ. නේ? ඒ වගේ මෙයාත් කෑම කෑවොත් බඩ පිරෙනවනේ. තාත්තේ මේ වගේ කෙනෙක් ගත්තම මොකද වෙන්නේ අම්මා? මොකද? ඒ කියන්නේ මට තේරුණා. මොකක්ද අහන්නේ? මේ වගේ පැටියෙක් ගත්තොත් කොහෙටද? අතට ගන්නෑ මේගොල්ලෝ. හරිද? මේගොල්ලෝ උග්‍ර විසයි. මේගොල්ලෝ කෑවොත් මැරෙනවා. බෙහෙත් කරන්න ඕන. හරිද? කොයිම වෙලාවකවත් මේ වගේ සත්තු අතට ගන්නෑ. හරිද? කොහේවත් දැක්කට ඔයා තාම පොඩිනේ. දැන් මම මේ තාත්තා ඔයාට උගන්වන එකනේ කරන්නේ. හරි. ඔයා තාත්තා නැතුව කොයිම වෙලාවකවත් සතෙක් අල්ලනවද? නෑ අල්ලන්න හොඳ නෑ. හරි. එතකොට මේ වගේ ඔයා දන්නේ නැතුව විස සතෙක්ව ඇල්ලුවොත් එහෙම එතකොට ඒ සතා කෑවොත් ඔයා මැරෙනවා. හරි. ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න ඕන. හරිද? ඊට පස්සේ මේව තාත්තා මම මේ කියා දෙනවනේ මේවා. මේව බලලා ඔයා ඉගෙන ගන්න ඕන. හරි. ඊට පස්සේ ඔයාට තාත්තා වගේ ලොකු වුණාට පස්සේ මේව ළඟ අල්ලන්න පුළුවන්. හරිද? දැන් තාත්තා නැත්නේ. ඉතින් එයා ඊතර ලොකු වැඩක් නේ. එයා පැටව බිහි කරනවා. හරිද? එතකොට එයා ඊතර ලොකු වැඩක්. එයාව අතට අරගෙන එහෙම